ලංකාවේ මොන ක්ෂේත්‍රයක් ඇතුළත් එම බෙන්ච්මාර්ක් හදාගන්න හරි අමාරුයි. මමත් ඔය දාදි වෙන නම් දාන්න උත්සාහ කරන්නේ ඒක. දන්න සිද්ධිය ඇතුලේ අපි කාට හරි වැරද්දක් පටවන්න බලාගෙනනේ චිත්‍රපටිය බලන්නේ සහ කතාව ඇහුවේ. සුරංගయ్య කරපු චිත්‍රපට මාලාවේ මේ චිත්‍රපටියට මං වඩා කැමතියි. ඒ සිනමා ටර්න් එක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ගියේ ඇත්තටම. ආයේ වෙන කෙනෙකුගේ උලඟවත් සුදු වැලි දමා ගිය මග දිගේ ආයෙමත් මාසොයා අතැඟිලි බැදන් ඉස්සර වගේ මහා හිනැහි. මොනවද අපි චිත්‍රපටියේ මේ කියන්නේ චිත්‍රපටිය ගැන කතා කරන නම් මම හිතන්නේ අපිට වඩා මම හිතන්නේ ඒක chance එක දෙන්න ඕන චිත්‍රපටිය බලන අයට. අපි චිත්‍රපටියට සම්බන්ධ වෙච්ච අය විදියට අපිට කරන්න තියෙන චිත්‍රපටිය බලන්න එන්න කියන ආරාධනාව තමයි. මම හිතන්නේ මමත් ඉසුරු වාගේ චිත්‍රපටියෙන් පස්සේ තමයි අපේ චිත්‍රපටියකට සම්බන්ධ වෙන්නේ. ඔව් ඉතින් ඒක ඇත්තටම චිත්‍රපටියකට මියුසික් කරනවා කියන්නේ වෙන ජොබ් එකක්. ඉතින් මම දිගටම කරගෙන ආපු වැඩත් එක්ක මට කාලය සම්බන්ධව ගැටලුවක් තිබ්බා සහ අපි ඉතින් බොහොම ඒ කියන්නේ සීමා සහිතව සහ අපි ගොඩාක් ස්ක්‍රීනින් කරනවනේ වැඩත් එක්ක සහ ඉතින් මේ ඇත්තටම අර කියන වගේ මේ සුරංගදි අල්විස් කියන්නේ මේ මට සුරංගయ్య ඇත්තටම සහෝදරයෙක් විදිහට තමයි දැනෙන්නේ. ඉතින් සුරංගయ్య මොන හරි දෙයකට කතා කරාම එයා ආරාධනා කරාම මම කවදාවත් එහෙම තරාතිරමක් හෝ එහෙම බලන්නේ නැහැ. ඉතින් එහෙමනේ අපි අපේ යාළුකම් අපේ හිතවත්කම් හැදින්නේ ඒ නිසානේ. ඉතින් සුරංගయ్య ගැන මට ලොකු සතුටක් තියෙනවා. සුරංගయ్య ඒ කියන්නේ මම සහෝදරයෙක් විදිහට සුරංගయ్య කරපු චිත්‍රපට මාලාවේ මේ චිත්‍රපටියට මං වඩා කැමතියි. මමත් 100%ක් එකගයි. මම ඇත්තටම සුරංගయ్యගේ මේ සිනමා වෙනස් වීමටම හරි කැමතියි. මොකද අපි මම බොහෝ විට සුරංගయ్యත් එක්ක හරි කෙලින් කතා සුරංගయ్యමයි ගොඩක් අරගෙන තියෙනවා අපි කොච්චර වැඩවලදී. ඉතින් නමුත් මේ අපි හැමෝටම පොදු කාරණාවක් කරන එක නමුත් වැඩේ තියෙන්නේ මම සුරංගయ్యගේ චිත්‍රපටියට ඒ සිනමා ටර්න් එක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ගියේ ඇත්තටම. ඒ සුරංගయ్య ගහලා තියෙන ටර්න් එකම හරිම කැමතියි සිනමාකරුවෙක් විදියට. හරිද? ඊට අමතරව මම සුරංගయ్యට මම කියලාත් තියෙනවා මේක සුරංගయ్యගේ දැවැන්ත ශරීරය ඇතුලේ පොඩි මිනිහෙක් ජීවත් වෙනවා. හරිද? ඒ පොඩි මිනිහ ඇතුලේ මම හරි ආසයි මිනිස්සුත් එක්ක ඩීල් කරන විදියට සමහරවල් අපිත් එක්ක කතා බහ කරන විදියට සහ කට්ටියත් එක්ක. එතකොට ඒක අර සිනමා ජර්නි එකට පටන් ගන්න එක මම හිතන්නේ සුරංගయ్య සිනමා ජර්නි එක පටන් ගන්න මේකෙන් කියලා. හරිද? මමත් ඒකට සපුරා එකගයි. ඒ කියන්නේ දැන් අපි බලාපොරොත්තු වෙන සිනමාකරුවෙක් ඉන්නවනේ. අපි හැමෝගෙම තියෙනවනේ බෙන්ච්මාර්ක් එකක්. ලංකාවේ අපිට බෙන්ච්මාර්ක් එක ඉස්සර හදාගන්න හරිම අමාරුයි. ඒක මියුසික් ඇතුලේ ලංකාවේ මොන ක්ෂේත්‍රයක් ඇතුළත් එම බෙන්ච්මාර්ක් හදාගන්න හරි අමාරුයි. නමුත් සුරංගయ్య මම හිතන්නේ මේ සත්‍ය කතාවක් ඇසුරෙන් හැදෙන ක්‍රියේෂන් එකකට යා ගෙනල්ලා තියෙනවා බෙන්ච්මාර්ක් එකක්. ඔව් අනිත් එක තමයි දැන් සත්‍ය කතාවක් ඇසුරෙන් කියලා මේක ගොඩක් පරණ කතාවක් නෙමෙයිනේ. මේක මේ මෑතක සිද්ධ වෙච්ච කතාවක්. මේ මෑතක සිද්ධ වෙච්ච කතාවේදී ඇතිවෙච්ච සමාජ කතා බහ ඇත්තටම ඒක සමාජයට ඉච්චර හොඳ නැති කතා බහක් තිබ්බේ. ඇත්තටම මේ මිනිමරුම සම්බන්ධයෙන් ඒ ගෑල් ළමයා සම්බන්ධයෙන් වුණත් සුරංගయ్య සහ මේ ස්ක්‍රිප්ට් රයිටර් මේ චිත්‍රපටය විහිං හරි ලස්සන තැනකට ගේන්නනවා මේ සිද්ධිය. හරිද? මොකද අපිට හිතෙනවා සමහරලාට මේ සිද්ධිය අපි දන්න සිද්ධියන්නේ. දන්න සිද්ධිය ඇතුලේ අපි කාට හරි වැරද්දක් පටවන්න බලාගෙනනේ චිත්‍රපටිය බලන්නේ සහ කතාව ඇහුවේ. එහෙම වාඩි වුණාට පස්සේ මේ චිත්‍රපටියේ තියෙන වෙනසට මම හරි කැමතියි. මම ආරාධනා කරනවා ඒකින්ද මේ වෙනස බලන්න ඕන කියලා සහ මේ සමාජයේ වගකීම දරන්න ඕන කියලා. මොකද හේතුව අපි සෝෂල් මීඩියාවේ මිනිස්සුන්ව පළු යරිනවනේ. ඒකෝට මේ චිත්‍රපටිය ඇතුලේ ඒ යටින් යන ඒ ලේයර් එක හරිම ලස්සනයි සංක. ඒකට මම ඇත්තටම කැමතියි. මේ ඒක සමහර තැන්වලදී ආයෙත් අර කතා කරනකොට හරි සින්දුවට හරි ලස්සනට සපෝට් කරනවා. ඊට අමතරව දැන් සුරංගయ్య කියලා කියන්නේ අපි වගේ මේ පවුල් පස්බිම නැතුව ආපු මිනිස්සෙක් නෙමෙයි. සුරංගయ్య දෙනවා ලොකු පවුල් පස්බිම මේ ඒක. හැබැයි සුරංගయ్య කවදාත් ඒක පාවිච්චි කරලා ආපු මිනිස්සෙක් නෙවෙයිනේ. දැන් අපිට ඒක පේන්නේ නැහැ නේ. ඉතින් ඒකින්ද මම හරි කැමතියි සහ මම නමට හරි කැමතියි. හරි ලස්සන මිනිස්සුන්ට දැනෙන වෙන අමුතු විදිහේ නමක් ලංකාවේ චිත්‍රපටි වල නම් වල තියෙන වෙන ලොකු අර්බුද මට හිතෙන්නේ. ඉතින් මමත් ওই දාදි වෙන නම් දාන්න උත්සාහ කරන්නේ ඒකින්ද මේ චිත්‍රපටි මිනිස්සු බලන්න පොළඹවන නමක්. හරිද? ඊට අමතරව මම ගොඩක්ම කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ චිත්‍රපටිය දන්න කතාවන්නේ. මේ දන්න කතාව ඇතුලේ නොදන්න ලේයර්ස් ගොඩක් මේ ෆිල්ම් එක ඇතුලේ ස්ක්‍රිප්ට් රයිටර් සහ සිනමාකරුවා දෙන්නම හදලා තියෙනවා මියුසික් වලින් සින්දුවෙන් සහ ඉතින් ඒකද මිනිස්සු බලලා මේ කතාව බලන්න ඕන. මොකද අර අපි සෝෂල් මීඩියාවේ එක එක හදපු කතාවන්නේ මේක ඇතුලේ තියෙන්නේ. ඒකද ඒක හරි ලස්සනට හරිම තැනට ගෙනලා තියෙනවා කියලා මම කියනවා ඇතරම් ෆිල්ම් එකේ. Room number 106